Welcome to my channel. කොහොමද ඔයාලට ඔන්න අදත් මම ඔයාලට වටින වීඩියෝ එකක් අරගෙන ආවා. මම බාගෙට මහා ඉදි තමයි මට හිතුනේ වීඩියෝ කරගන්න ඕනේ කියලා. ඔයාලා දන්නවා මෙන්න මේ ස්මොක් කරන විදිය. ඔයාලට සික්සැක් මැෂින් එකේ ස්මොක් කරන විදිය තමයි මම අද කියලා දෙන්නේ. මම බාගෙට තමයි ස්මොක් කරලා තියෙන්නේ. අපි බලමු දෙහනම් මේක කොහොමද කරගන්නේ කියලා. මේ ස්මෝක් එක කරගන්න කලින් ඉස්සෙල්ලාම අපි බලලිමු කොහොමද මේ බොබින් එකට නූල් ඔතාගන්නේ කියලා. හරි. ඉලාස්ටික් නූල් ලොකු පන්දු තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ පොඩි ඉලාස්ටික් පන්දු තියෙනවා. හරි. දැන් මම ගාව මේකක් තියෙනවා මේ වෙලාවේ. මෙන්න මේ විදියට ඉතින් බලන්න ඉලාස්ටික් නූල මෙහෙම තියලා ගොඩාක් අදින්න එපා. සාමාන්‍ය අතේ ගානට කොහොම ඔතාගෙන යන්න. හරි. මේක අපි සාමාන්‍ය අතේ ගානට තමයි ඔතන්නේ. ගොඩාක් ඇදලා මේ ඔතන්නේ නැහැ. ඒක ඔයාලට මේ මෙහෙම බොබින් එකට ඔතද්දි දැනෙනවා අතට. මේ හැමදේම අපි කරලම බලන්න ඕනනේ. නේ කියනවට වඩා කියලා දුන්නාම චුට්ටක් ඒක මේ අර කරලා බලන්න ඕනේ. එතකොට අත්දැකීමෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. පේනවද වලට? මේක එතන විදිය. ගොඩක් අදින්නේ නැහැ. අර සාමාන්‍ය නූල එතනවා වගේම තමයි ඊට වඩා ඒවට චුට්ටක් අර ඇදෙන ගතිය හිටිනවා මෙහෙම අතින් ඔතද්දි. මැෂින් එකේ ඔතන්න පුළුවන්ද කියලා එහෙමනම් මම දන්නේ නැහැ. අපේ යන්නේ සාමාන්‍ය නූල් ඔතන විදියට මම ඔතන්නේ අතින් තමයි. එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහායි. එතකොට මටත් ඉගෙන ගන්න පුළුවන්. මැෂින් එකේ ඔතන්න පුළුවන් නම්. හරි. ඔන්න නෑ. මේක ගොඩාක් පුරව ගන්නත් එපා. කට පිරෙන්නම. එතකොට මේක සාමාන්‍ය නූලක් නෙමෙයිනේ. ඒ ටිකක් මහතක් ගතියකුත් තියෙනවනේ. ඒක නිසා දැන් මේකේ මගේ නූලේ මෙතන ඩැමේජ් එකක් වෙනවා. මම එතනින් කපනවා. මම දැන් ඔතාගෙන ඉවරයි. හරි. මේක තමයි ඔතන විදිය. මම හිතන්නේ පැහැදිලිව තේරෙන්නේ නැති නූල ඔතන්නේ කොහොමද බොබින් එකට කියලා. හරි. ඊට පස්සේ අපේ ෂටල් එකේ නූල් ෂටල් එකට දාන්නේ මම ඔයාලට ගලවලා පෙන්නන්න පොඩ්ඩක්. බොබින් එක ෂටල් එකට දාද්දී ඔය සාමාන්‍ය බොබින් එක දාන විදියම තමයි. නමුත් ඉතින් පරිස්සමට දාන්න ඕන ඉලාස්ටික් එකක් නේ. ටක් ගාලා ඇදිලා යන්න වගේ බලනවා. මම තනි අතින් දාන්නේ. ඒකින්ද මට ඒක කරගන්න අමාරුයි. බලන්නකෝ. මම කැමරාව සෙට් කරගත්තා. අත් දෙකින්ම අල්ලලා අපි සාමාන්‍ය බොබින් එක දාන විදියටම තමයි මේක දාන්නේ. ඊට පස්සේ වෙනසක් කරගන්න ඕනේ. බොබින් එකේ තියෙනවා පුංචි ඇණයක්. ඒ ඇණේ චුට්ටක් බුරුල් කරගන්න ඕනේ. මොකද මේ නූලේ අනිත් නූලට වඩා මහතයි. ඔයාලට පේනවා ඇති මේ මගේ ෆුට් එකේ උඩ නූලයි මේ නූලේ අතර ලොකු වෙනසක් තියෙනවා.
ඒක නිසා මේ බොබින් එකේ නූල ඇදිලා එන්නේ නැහැනේ. ඒක නිසා තමයි අපි බොබින් එකේ ඒ අර චූටි ඇනේ ගොඩක් බුරුල් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් යන්තම් බුරුල් කරගන්න ඕනේ. හරි? ඊට පස්සේ අපි මැෂින් එක හදාගන්න ඕනේ. අපි මහන රෙද්දට අනුව රෙද්දෙන් රෙද්ද නූල ටෙන්ෂන් එක වෙනස් වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. දැන් මම මහන රෙද්දත් එක්ක තමයි මම මේ මගේ නූල ටෙන්ෂන් එක හදාගන්නේ. ඒක කරද්දි ඔයාලා මෙහෙම කරන්න. දැන් මම උනත් ඉස්සෙල්ලා මේ කපපු හොඳ රෙද්ද තියලා එකපාරටම මහගෙන යන්නේ නැහැ. මම ටෙස්ට් කරලා බලනවා පොඩි රෙදි කොටසක් මහලා අහක යන රෙදි කොටසක් මහලා බලනවා ඒකේ නූල හරියට ටෙන්ෂන් එක තියෙනවද? ඒ අදාළ විදියට හරියට මැහෙනවද කියලා බලලා තමයි මම මහන්න පටන් ගන්නෙ. ඔව්. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. අපි අනිත් නූල් දාලා සාමාන්‍ය විදියට මහද්දි හැමතිස්සෙම මහන්නේ කන පිටින්නේ. ඉතින් මේ ඉලාස්ටික් නූලෙන් අපි ගැදර් කරගන්නකොට අපි රෙද්ද තියන්න ඕනේ හොඳ පිටට. මොකද ෂටල් එකේ නූල් එක වදින්නේ යටින්නේ. එතකොට ඒක වදින්න ඕනේ කන පිටට. ඒක හොඳට ඔයාලා මතක තියාගන්න එක. අනිවාර්යයෙන්ම රෙද්දේ උඩ පැත්ත උඩට හිටින්න ඕනේ. හොඳ පැත්ත උඩට හිටින්න ඕනේ. ඒ වගේම මහද්දී අපි මහන්න ඕන නූල් පරතරය හොඳටම පුරුදු කෙනෙක්ට අපිට හිතේ මිම්මෙන් ඇස් මට්ටමට කරගෙන යන්න පුළුවන්. නැති කෙනෙක් නම් අඩි රූලකින් ඉරක් ඇඳගෙන ලාවට පේන්නේ නැති ඉරක් ඇඳගෙන එක ඉරට එක ලයින් එකකට මහගෙන යන්න පුළුවන් නම් මැහුම ගොඩක් ලස්සන වෙනවා, නීට් වෙනවා. ඒ වගේම ගොඩාක් දුර කරලා මැහුවාමත් ගැද එක ලස්සන නෑ. දැන් මේකේ ඔන්න අපි ගැදර් කරලා ඉවරයි. බලන්න. දැන් මේක ගැදර් කරන්න අපි රෙදි කොටස ගන්නකොට අපිට අවශ්‍ය රෙදි ප්‍රමාණය වගේ දෙගුණයක් ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි මේ ගැදර් කරන අවසන් කරද්දී මේ යටින් අඟල් භාගයක් විතර තියන්න ඕනේ. ඒ ටික ගැදර් කරන්නේ නැහැ. මොකද අපි ඇඳුමට අල්ලන්න ඕනේනේ. ඊට පස්සේ අවසාන කරන්නේ අර සාමාන්‍ය විදියට අපි මහන විදියම තමයි අන්තිමට තමයි අපි මේ විදියට ඩබල් ටැග් කරලා ඉවර කරගන්නේ. ඩබල් ටැග් එකක් තමයි ගහලා තියෙන්නේ. උඩ වාටිය අපි මහන්න පටන් ගන්න කලින්ම මේ වාටිය මහලා තමයි පටන් ගන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් එන්න සුබ දවසක්. ඔන්න මේ තියෙන්නේ මම මේ විදිහට ස්මොක් කරලා මහගත්ත චීත්ත ගවුම. මේක චීත්ත ගවුමක්. ගෙදරට අඳින්න, සැහැල්ලුවට අඳින්න හරිම පහසුයි. ෆ්‍රී සයිස් එකක්. බස්ට් එක 40 වෙනකම් වගේ අඳින්න පුළුවන්. ඉතින් මේක තමයි මම මැහුව ස්මොක් කරපු චීත්ත ගවුම.